ඇම්බර් කියන්නේ මොනවද? ඇම්බර් කියන්නේ අර ගස්වල තියෙන වැලියම් වර්ග කියන්නේ තන ඉන්න විද්‍යාඥයෙක් ඉන්නා. එයා ඒ විද්‍යාඥයා පැහැදිලි කරනවා මේ ඩයිනෝසර්ලා හැදුවේ කොහොමද? ඇම්බර් වලින් හැදුවේ. අහලාද කතාවනේ? ඇම්බර් වලින් හදනවා කියන්නේ මෙහෙම ඇම්බර් කියන්නේ ඔය ගස්වල තියෙන වැලියම් වර්ග තුල ඉන්නවා හිරවිච්ච කෘමීන්. දැන් ඔය ගස්වල තියෙන වැලියම් ඇතුළේ ඉන්නවනේ හිරවිච්ච කෘමීන් ඉන්නවනේ. ඒ කෘමීන්ව වෙන් කර දැන් වර්තමානයේ ඒක එහෙම කරන්න බෑ කියලා මම පොඩි කාලේ ඉඳන් ඇත්තට මෙහෙම හදන්න පුළුවන් කියලා හිතන් ඉතින්. මම ඒත් කල්පනා කරනවා ඇයි මුන් එහෙම හදන්නේ නැත්තේ කියලා. හරිද? බෙහෙත් හොයාගන්න කියලා. ඒ වගේ තමයි. ඒතර කොහොමද මමත්ලත් ඉන්නවා වයසට යන්නෙත් නැහැ. එහා පැත්තෙන් ඩයිනෝසර්ලාත් ඉන්නවා. ගෙවල් ඇති කරනවා පොඩි පොඩ්ඩක්. හරිද? 100ගේ 100 ගාව ඩයිනෝසර්ලා දෙන්නෙක් හිටියා. එහෙම තමයි. හරිද? රයිට්. ආගන්නවා. කතාව මෙහෙමයි. තල්මස්සු වමනේ කරාම ඊයා කියන්න එපා. මුහුදේ යද්දි තල්මහයක් වමනේ කරලා තියනවා දැක්කොත් එහෙම මේක නිදානයක්. අර මිනිස්සු මුහුදේ යන මිනිස්සු හොරෙන් අරන් එන්නේ ඒක. නීති විරෝධී කොට බිමට ගේන්න බෑ. එන්න හදන්න තල්මස් වමනේ. ඊටාම මිල අධිකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තල්මස් වමනේ කිලෝ එකක් විතර එකතු කරගත්තොත් එහෙම කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඇම්බර් කියන්නේ මොනවද? ඇම්බර් කියන්නේ අර ගස්වල තියෙන වැලියම් වර්ග කියන්නේ අහන්නද? අර මේ අපි පොඩි කාලේ ආව දැන් ඔය එන්නේ අර ජුරාසික් පාක් එහෙම අර ෆිල්ම් එන්නේ. ඒ වගේ මුලින්ම ආව එකක් තිබ්බනේ. මුලින්ම ආපු එකද මන් දන්නේ දෙකද තුනද මන් දන්නේ කොහමද අපි පොඩි කාලේ එකක් බැලුවා. ඒකේ අර ජුරාසික් වෙන කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර ඩයිනෝසර්ලා ඉන්නේ පාක් එක. ඒකේ ඩයිනෝසර්ලා හදන තැන ඉන්න විද්‍යාඥයෙක් ඉන්නා. එයා ඒ විද්‍යාඥයා පැහැදිලි කරනවා මේ ඩයිනෝසර්ලා හැදුවේ කොහොමද කියලා. එතනින් තමයි මම නම් පොඩි කාලේ ඉස්සල්ලාම ඇම්බර් කියන්නේ මොනවද කියලා දැනගත්තේ. ඩයිනෝසර්ලා හැදුවේ ඇම්බර් වලින් හැදුවේ. අහලාද කතාවනේ? ඇම්බර් වලින් හදනවා කියන්නේ මෙහෙම ඇම්බර් කියන්නේ ඔය ගස්වල තියෙන මැලියම් වගේ જાතියක්. ඒවා දැන් අවුරුදු මිලියන 65කට කලින් තිබ්බ ගස් තියෙනවනේ. ඒ ගස්වල ඇම්බර් තිබ්බා. ඒ ඇම්බර් තුල ඉන්නවා. ඒ කියන්නේ දැන් ගස් පොසිල බවට පත් වෙලා ඒවා සංරක්ෂණය වෙලා තියෙනවා. ඒවා ඇතුලේ ඇම්බර් තියෙනවා. ඒ විද්‍යාඥයාගේ තර්කය දැන් ප්‍රායෝගිකව මේ ලෝකේ ඒක එහෙම කරන්න බෑ කියලා ඔප්පු කරලා තියෙන්නේ. ඒ කාලේ ඩයිනෝසර්ලා හදන්න තර්කය විද්‍යාත්මක තර්කය. ඒ ඇම්බර් තුල ඉන්නවා හිරවිච්ච කෘමීන්. දැන් ඔය ගස්වල තියෙන මැලියම් ඇතුලේ ඉන්නවනේ හිරවිච්ච කෘමීන් ඉන්නවනේ. ඒ කෘමීන්ව වෙන් කරගන්නවා. දැන් අවුරුදු මිලියන 65කට කලින් තිබ්බ ගස්වල ඇම්බර් තුල හිටපු කෘමීන් ටික ඉස්සෙල්ලා වෙන් කරගන්නවා. කෘමීන් වෙන් කරගෙන ඒගොල්ලන්ගේ ශරීර පරීක්ෂා කරනවා. ඒගොල්ලන්ගේ ශරීරය ඇතුලේ තියෙන මොනවද? රුධිරය. කාගේ රුධිරයේ තියෙන්නේ? ඩයිනෝසර්ලාගේ රුධිරය. උන්ගේ කියන්නේ ඩයිනෝසර්ලාගේ නේ රුධිරේ උරාවන්නේ. ඒව අර ක්‍රුමීන් ගෑග ඇතුලේ තියෙනවා. එතනින් අරගෙන DNA එක අරගෙන තමයි කෙලින්ම ක්ලෝන් කරලා ඩයිනෝසර්ලව හදන්නේ. ඒක තමයි තරකය. දැන් ප්‍රායෝගිකව දැන් වර්තමානයේ ඒක එහෙම කරන්න බෑ කියලා මම පොඩි කාලේ ඉඳන් හිටියේ ඇත්තට මෙහෙම හදන්න පුළුවන් කියලා හිතන් හිටියේ. මම ඒත් කල්පනා කරනවා ඇයි මුන් එහෙම හදන්නේ නැත්තේ කියලා. හරිද? පස්සේ මේ අත කාලේ මම දැක්ක ලිපියක් මම කිව්වා ඒක එහෙම කරන්න බෑ කියලා ප්‍රායෝගික හේතු වගේක් දාලා තිබ්බා. ජීව විද්‍යාත්මක හේතු වගේක්. මට ඒව එහෙම ලොකුට තේරෙන්නේ නැහැ. ජීව විද්‍යාව දන්නේ නැහැ නේ. හරිද? ටිකක් දන්නවා. ඒ දන්න ටික වැඩක් නැහැ. ඒතර ඒක දාර මේ තේරෙන්නේ හරිද? ඒතර මේ සාමාන්‍යයෙන් ගත්තාම අර මිනිස්සු අර ක්ලෝන් කරන එක පවා ඉස්සර කරා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුම ක්ලෝන් කරන එක කරලා හදන්න try කරා. ඉස්සර කාලේ කියන්නේ හැදුවේ නැහැ මිනිස්සු. හදන්න try කරා. සත්තු නම් හැදුවා. එළුව, බැටළුව අනම්මලගේ උන් හැදුවා. අහලා තියෙනවනේ. මීයෝ එහෙම හැදුවා. අර මේ මැමත්ලව හදන්න ගියා එකපාරක්. මැමත්ලා අහලා තියෙනව නේද? අර අයිස් ඒජ් එකේ ඉන්නේ. අර එන දිගතර දෙකක් තියෙන. අර උස එක. අලින්ට වඩා මම දැන් මැමත් උසයි සෑහෙන්න. උසයි කියලා කියන්නේ අඩි 75ක් විතර උස නෑ. අලියෙක් සාමාන්‍යයෙන් අඩි 10ක් 12ක් උසයි නම් මැමත් කෙනෙක් අඩි 15ක් 20ක් විතර උසයි 15ක් 18ක් විතර උසයි. ඒ උන්ව හදන්න පුළුවන් උන් try කරනවා. තාම මේ පරීක්ෂණ යනවා. හදන්න try කරනවා. ඉස්සරහට ඒ සත්තුත් දැක බලා ගන්න පුළුවන්. යාර මං කිව්ව වයසට යන්නේ නැති බෙහෙත් හොයාගන්න කියලා. ඒ වගේ තමයි. ඒතර කොහොමද මමත්ලත් ඉන්නවා වයසට යන්නෙත් නැහැ. එහා පැත්තෙන් ඩයිනෝසර්ලාත් ඉන්නවා. ගෙවල් ඇති කරනවා පොඩි පොඩි ඩයිනෝසර් පැටව්. හරිද? 100ගේ 100 ගාව ඩයිනෝසර්ලා දෙන්නෙක් හිටියා. එහෙම තමයි. හරිද? රයිට්. ආගන්නවා. කතාව මෙහෙමයි. දැන් ළමයි සල්ප ගත්තොත් සල්ප වල තියෙනවා ආන් ඒ වගේ. සල්ප වල තියෙනවා කහ පාට ගතියක් තියෙනවා. හරිද? ඒ ඇම්බර් කහ කියලා එකට කියන්නේ. ඇම්බර් කහ කියලා කියන්නේ ඔය තල්මස්සුන්ගේ වමනේරත් ඇම්බර් කියලා කියනවා. තල්මස්සු වමනේ කරාම ඊයා කියන්න එපා. මුහුදේ යද්දි තල්මහයක් වමනේ කරලා තියනවා දැක්කොත් එහෙම මේක නිදානයක්. අර මිනිස්සු මුහුදේ යන මිනිස්සු හොරෙන් අරන් එන්නේ ඒක. නීති විරෝධී කොට බිමට ගේන්න බෑ. ඒ ජීවිතේ රහල්ලානේ තල්මහයක් වමනේ කරාම දැන් උඹලා එහෙන් පාරේ වමනේ දැම්ම කියලා කවුරුත් ඇවිල්ලා ඒක අරන් යන්නේ නැහැ නේ. හරිද? ඉක්මනට ගන්න නිදානයක් හම්බුණා කියලා එහෙම කරන්නේ නැහැ නේ කවුරු. තල්මහයක් වමනේ දාලා තියනවා දැක්කොත් එහෙම මොකද කරන්නේ? ඉක්මනට එකතු කරගන්න. ඇයි ඒ? සෙන්ට් හදන්න පාවිච්චි කරනවා. සෙන්ට් හදන්න තල්මස් වමනේ. ඊටාම මිල අධිකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තල්මස් වමනේ කිලෝ එකක් විතර එකතු කරගත්තොත් එහෙම කෝටිපතියෙක් වෙන්න පුළුවන්. දැන් ඔක්කොම වැඩ පැත්තකින් තියලා මුහුද යන්නේවා තල්මස් වමන දානවා බලන්න. හරිද? ගිහිලා තල්මහයට මොකක් හරි කන්න දීලා වමනේ කරනවා. හරිද? නැත්නම් වැඩිපුර බොන්න දීලා කලවම් කරලා වමනේ කරනවා. හරිද? එහෙම අමාරුයි. හරිද? එහෙම තල්මහයක් ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැහැ. වමනේ දාන්නේ කොහොමද දකින්න හම්බෙන්නේ නැහැ. කලාතුරකින් හම්බෙන්නේ.